යාළුවනේ good morning මේ ඔයාලා කරවිල හදන්නේ මේ විදිහට. මං හදන විදිහටද බලන්න. මං දැන් කරවිල ටික මේ ලුණු වතුරට කපාගෙන දාගෙන තියෙන්නේ පොඩි පොඩියට. ඇත්තටම කරවිල මේ කොළ පාට ගෙඩියද තිත්ත මේ අර සුදු පාට තියෙන ගෙඩියද. අර වැඩියෙන්ම තිත්ත රහ එන්නේ මට ඒක තේරෙන්නේ නෑනේ තෝරගන්න. කරවිල ගන්න ගියාම මේ අම්මා එහෙම කියනවා තිත්ත අඩු ගෙඩි බල්ලා ගේන්න කියලා. සුදු පාටද කොළ පාටද කියලා මට ඒක තේරෙන්නේ නෑනේ. දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් කරන්නකෝ. පොත්තද අද කොළ පාට එකද තිත්ත වැඩි නැත්නම් අර සුදු පාට වගේ තියෙන කරවිලද තිත්ත වැඩි කියලා. මම දැන් කරවිල ටික කපාගෙන ලුණු වතුරට මේ දාගෙන ටිකක් වෙලා තියා ගන්නවා. මං හදන විදිහටද ඔයාලත් හදන්න කියලා බලන්න. පොලුත් ගාලා තියෙන්නේ පොල් පොඩ්ඩකුත්. ඊට පස්සේ තෙල් තාච්චිය මම ලිපේ තියා ගන්නවා. මට අද වැඩ ගොඩක් තියෙනවනේ කරන්න. ඇයි දන්නවද? අද අම්මා නෑ ගෙදර. ඉතින් මේ මල්ලි කරවිල කන්නේනේ. එයා කරවිල කන්න හොරයි තිත්තයි කියලා. ඒ වුණාට මං උයන විදිහේ තිත්ත නෑ අනේ. ඒ වුණාට එයා කරවිල කන්නේ කියලා මට දැන් තව මාළුවක් හදන්න කියලා තමයි ගියේ. මම මේ කල්පනා කර කර ඉන්නේ මොනවද හදන්න කියලා. අපි බලමුකෝ ඉස්සෙල්ලා කරවිල එක හදන විදිහ. දැන් මං තෙල් ටික ලිපේ තියාගෙන තියෙන්නේ යාළුවනේ. ඔයාලා දන්නවද යාළුවනේ? අපේ මල්ලි මේ දවස්වල දැන් ඊළඟට මොකද්ද දාන වීඩියෝ එක කියලා. ඔයාලට බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් කල්පනා කරනෝනේ එක මාත්‍රකා කියනවා මට. වෙලාවකට මහ ගොන් මාත්‍රකක් කියනවා මං ඉතින් පනිනවා. ඕවා දැම්මොත් එහෙම ආයෙ බලන එකකුත් නෑ කවුරුත් අපේ වීඩියෝ එක. දැන් එයාගේ ඔළුව තියෙන ඊළඟට දාන වීඩියෝ එක මොකක්ද කියලා. දැන් ට්‍රම්ප් එක අර පීටා සුදු ලුණු ඒ ඔක්කොම මම තෙලට දාගත්තා යාළුවනේ. දැන් මම පහේ ටික දාගන්න යාළුවනේ හදන්නේ. මිරිස් කුඩු චුට්ටක් දාගත්තා. ඊට පස්සේ 3-5 කුඩු චුට්ටක් දාගත්තා. ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාගත්තා. කෑලි මිරිස් පොඩ්ඩකුත් දාගන්නවා. ඊට පස්සේ ලුණු වතුර ටිකක් දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ හොඳට අනාගෙන තෙලට දාගන්න තමයි තියෙන්නේ යාළුවනේ. මම නම් ඉතින් කරවිල කන්න මාර ආසයි යන්නේ. ඒ කියන්නේ ඒක තිත්ත වුණත් මේ දැන් මට තිත්ත නැතුව හදන්නත් පුළුවන්. තිත්ත වුණත් ඉතින් මම තිත්ත පිටින් වල ඕන තරම් කනවනේ කරවිල. මම මාර ආසයි කරවිල කන්න. ඔයාලත් ආසද? දන්නවද යාළුවනේ? ඇත්තටම වීඩියෝ එකක් දාලා මේ ලයික් එකක් කමෙන්ට් එකක් එනකොට ඇත්තටම මාරම සතුටක් දැනෙන්නේ අනේ. අනේ මන් දන්නේ මං නම් මේ YouTube කරන්න දැන් අලුතෙන් පටන් ගත්තේ. මට ඒක මාරම සතුටක් අනේ. ඇත්තටම මේක කරන්න ගත්තට පස්සේ මට හිතෙනවා මං හැමදාම හරි සතුටින් ඉන්නවා වගේ. ඒ කියන්නේ මං ආසයි වීඩියෝ දාන්න. කට්ටිය කමෙන්ට් කරනකොට ලයික් කරනකොට මට මාර ආසාවක් තියෙනවා. ගොඩාක් අය ඉතින් අර ලයික් කමෙන්ට් ගොඩාක් වැටෙනකොට ඉතින් ආයෙත් නිකන් ටිකට් එකක් ඇදුනා වගේ මාරම සතුටක් අනේ තියෙන්නේ. අනේ මන් දන්නේ මේක පිස්සුවක් වෙයිද දන්නෙත් නෑ අනේ. මන් දැන් පොල් කිරි ටික අනා ගන්නවා. අනිත් එක තමයි තව දෙයක් යාළුවනේ මට නම් මේ සාමාන්‍යයෙන් මම YouTube එක බලාගෙන යනකොට මේ මට ඔය එක එක්කිනා වීඩියෝ දාලා තියෙනවනේ. ඇත්තටම මට ලයික් එකක් නොදා යන්න හිතෙන්නෙම නෑ යාළුවනේ. ඒ කියන්නේ මට හිතෙනවා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ඕනෙමයි කියලා. මොකද අර මමත් ඉතින් වීඩියෝ එකක් දැම්මහම මං ආසයිනේ මට ලයික් එකක් කමෙන්ට් එකක් එනකොට. ඉතින් ඒක නිසා මම මට අහුවෙන හැම වීඩියෝ එකකටම ලයික් කමෙන්ට් දාගෙන යනවානේ. ඒ කියන්නේ මට හිතෙනවා ඉතින් යාළුවත් බලාගෙන ඉන්න ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් එනකන්නේ කියලා. ඉතින් කාට වුණත් සතුටුයිනේ. ඒක නිසා මට එහෙම හිතෙනවානේ. මං ඉතින් ඔන්න ඔය ලයික් කමෙන්ට් දාගෙන යනවානේ. එහෙම තමානේ මගේ හිත. කොහොමත් මගේ හිත හරිම සංවේදීයනේ. මට ගොඩාක් තැන්වල මේ වැරදෙන්නේ මගේ සංවේදීකම හින්දා. මට මිනිස්සු අඳුර ගන්න තේරෙන්නේ මට මේ
ටක් ගාලා මිනිස්සු ගැන අනුකම්පා හිතෙනවා. මං ටක් ගාලා රැවටෙනවා මිනිස්සුන්ට. අපේ අම්මත් මට බයිනවා මේ මට හැමෝම මේ කතාව කියනවා. ඕනොට එනේ සංවේදී වෙන්න එපා කියලා. ඒ වුණාට මට ඒක වළක්ව ගන්නත් බෑ අනේ. මට හැම කෙනෙක් ගැනම අනුකම්පා හිතෙනවා. මට කවුරු හරි වෛර කරත්, ඉරිසියා කරත් මොනවා කරත්, කොච්චර කොහක වැඩ කරත් මම ඒ කෙනා එක්ක හොඳට කතා කරලා හොඳට ඉන්නවානේ. එයාලා කරන්නේ එයාලා තියෙන්නේ අපිට කරන්නේ අපිට තියෙන්නේ. සස්ස පාට පේනවද? ජීවිතේ ගොඩාක් තැන් තියෙනවා යාළුවනේ මං කඩා වැටිච්ච තැන්. යාළුවෝ හින්දා මං අසරණ වෙච්ච තැන්. ඒ වගේ තැන් මගේ ජීවිතේ ගොඩාක් තියෙනවා. මිනිස්සුන්ට හොඳ කරන්න ගිහිල්ලා හිත රිද්දගත්ත තැන් සෑහෙන්න වැඩි. ඒත් මං දැන් ගානකට ඒවා කියන්නේ ගානකට මිනිස්සු උනත් මං දැන් ආශ්‍රය කරන්නේ. ඒ වුණාට අර මගේ සංවේදීකම මට නවත්ත ගන්න බෑනේ. කොච්චර කරම් මොන හතුරෙක් ඇවිල්ලා මොන උදව්ව ඉල්ලුවත් මට තියෙනවා මට ඒක කරන්නම තමයි හිතෙන්නේ. මට ඒක බෑ කියන්න හිතෙන්නේ නෑ අනේ. මගේ කටේ නෑ බෑ කියන වචන දෙක නෑ. ඔය මං ගැන දන්න අය නම් ඒ ගැන ඕන තරම් දන්නවා. මගේ බොක්කේ තියෙන එක හරි මම දෙනවා උන මිනිස්සේ. ඒ මගේ හැටි. තා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕනි යාළුවනේ. ඔයාලට බෝරින් වෙයි කියලා මම මේ කතා කර කරන්නේ. අත මල්ලිත් නෑ. ඉතින් තනියම තමයි ගේම ගහන්නේ. තාම ඉතින් අපි දුප්පත් නෑනේ. අපිට තාම ඉතින් අපි අතේ තියාගෙන තමයි මේ වැඩ ටික කරගන්නේ. මොකක් හරි උඩකින් තිබ්බත් ඒක හරියන්නේ නෑ අනේ. අර අතේ තියම්ම තමයි වීඩියෝ එක කරන්න හිතෙන්නේ. බත් එකත් රයිස් එකේ මම ගැහුව ටක් ගාලා. එතකොට ලේසියිනේ. දැන් ඉතින් මල්ලිට කන්න මොන හරිත් මම හදන්න ඕනි යාළුවනේ. ඒකේ හුමාලේ වදිනවනේ වීඩියෝ එකට ගොඩක්. ඔයාලගේ ජීවිතවලත් යාළුවනේ මං වගේ වැටිච්ච තැන් තියෙනවද? ඉතින් කඩා වැටිච්ච තැන් අපිට අමතක කරන්න බැරිම සිද්ධි. ඒ වගේ දේවල් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මං ආසයි ඒ ගැන දැනගන්න. මං ඒවට උත්තර එවන්නම්. මොකද මමත් ඉතින් එහෙම කෙනෙක් නේ. මං ආව යාළුවනේ අපේ බල්ලගේ දම් වැල පොඩ්ඩක් ගලවන්නනේ. ගොඩක් වෙලා ඉඳන් දාලා තිබ්බේ පවුනේ කැමරාවට ගහනවානේ. මං ආව යාළුවනේ කරපිංච කඩන්න. කරපිංච ටිකක් කඩාගෙන යන්න. ඔන්න අර එහා ගෙදර නැන්දා කෙනෙක් ආවා. එයාට කරපිංච ඉල්ලුවා. ඉතින් චූටි ගහක් අපිටත් තියෙන්නේ. ඒ වුණාට අපි දෙන තරමටනේ අපිට ලැබෙන්නේ නේද? එක ගෙදරකින්ව කරපිංච දෙන්න ඇල්ලු ඉල්ලුවට. මං කොයි ඉතින් අපේ පොඩි ගහක් තියෙනවා මං ඔය කොළ 3-4ක් දෙන්නම් කියලා පවුනේ නේද? මේක තාම හැදීගෙන එන ගහක්. ඒ වුණාට කමක් නෑ ඉතින් කෑමකට දාන්නනේ නේද යාළුවෝ. අනිත් එක යාළුවනේ මට YouTube එකෙන් හම්බෙච්ච යාළුවෝ ගොඩක් ඉන්නවා. දැන් මම මේ පටන් ගත්තට පස්සේ අක්කලා අයියලා මේ ඇත්තටම යාළුවෝ මාර හොඳයි අනේ. එයාලා මට ආදරෙන් කතා කරනවා මං ආසයි අනේ ඒකට. එයාලා දාන කමෙන්ට් ලයික් මට ඒක මාර විදිහට යටිනවා යාළුවනේ. ඔයාලගේ ආදරේට ඇත්තටම මං හරිම ආදරේ අනේ. කට පුරා නංගී කියලා කතා කරනවා මට මාර සතුටක් දැනෙන්නේ අනේ. සමහරු මැනිකේ කියනවා මැනික කියනවා. මං ආදරේට හරි ආදරේ අනේ. ඒ වගේම ආදරේට හරි ලෝභයි මං කෑදරයි. ඉතින් ඔයාලා ඒවත් කමෙන්ට් දානකොට ඒක මට මාර සතුටුයි අනේ. මගේම අයියලා අක්කලා වගේ තමයි මට දැනෙන්නේ. මම පොල් එලි ගහන්න දන්නේ නෑ යාළුවනේ. මේ ඒක නිසා ලොකු අම්ම ඇවිල්ලා ඉන්නවා. එයාට කිව්වා පොල් ගෙඩියල් එලි ගහලා දෙන්න කියලා. කරවිලි වලට පොල් කෑලි දැම්මහම තිත්තරහ අඩු වෙනවනේ රසයිත් එක්කනේ. ඒක නිසා තමයි මේ පොල් ගෙඩියල් එලි ගහලා දෙන්න කිව්වේ මේ පොල් කෑලි ටිකක් කපලා දාන්න. දැන් නම් ගානට තැම්බිලා තියෙන්නේ. මම දැන් පොල් කිරි ටික දාගන්න තමයි හදන්නේ යාළුවනේ. මම මේකට තක්කාලිත් දාලා තියෙන්නේ. කිරි ගොඩක් දාගන්න නෑ යාළුවනේ. අර දැවටෙන ප්‍රමාණයට විතරයි දාගන්නේ. ඒකල හිඳලා ගන්නවා. ඒක රසයිනේ. රස පාට තියෙනවද? මම දැන් පොල් කෑලි ටිකක් කපා ගත්තම එකක් දාගන්නවා යාළුවනේ. එතකොට අර තිත්තරහ අඩුයි. අර පොල් කෑලි වලට තිත්තරහ උරා ගන්නවා. එතකොට මේ කරවිල වල තියෙන තිත්තර ගතිය නැතුව යනවා මේ. මං නම් එහෙම තමයි අහලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එහෙම දානවා නම් දාන අය දන්නවා ඇති ඒක. දන්නවද යාළුවනේ? ජීවිතේ අපි හැමෝටම ලැබෙන්න ඕනේ හොඳම යාළුවෙක් කියලා කෙනෙක්.
මැංගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. වාසියට විතරක් ඉන්න යාළුවෝ නැතුව දුකේදී සැපේදී දෙකේදීම අපි ළඟ ඉන්න යාළුවෙක්. ඔයාලටත් එහෙම කෙනෙක් ඉන්නවද? මටත් දැන් එහෙම යාළුවෙක් ඉන්නවා. මගේ දුක සැප එයා මගේ සැපට වැඩිය මගේ දුක් වෙන මොහොතවල තමයි එයා මගේ ළඟ හිටියේ. ඉතින් මට හිතෙනවා එයා වෙන්න ඇති මගේ සැබෑම මිතුරා කියලා. මෙච්චර කාලෙකට මට ඉතින් මෙහෙම හොඳම යාළුවෙක් කියලා කෙනෙක් හිටියේ නෑ හරියට. ඒත් දැන් ඉතින් ඉන්නවා එයා මාත් එක්ක හැම වෙලේම ඉන්නවා. මං ඉතින් ප්‍රාර්ථනා කරනවා හැමදාම ජීවිතේ මැරෙනකම් එයා මාත් එක්කම ඉඳී කියලා. එහෙම ඉන්නත් ඕනේ අනේ අපිට යාළුවෙක් අපේ දෙයක් කතා කරන්න, අපේ ප්‍රශ්නයක් කියන්න නේද? හැමදේම අපිට දෙමව්පියෝ එක්ක කතා කරන්න බෑ, හස්බන්ඩ්ලා එක්ක කතා කරන්න බෑ. ජීවිතේ බෙදාගන්න යාළුවෙක් ඉන්න ඕනේ. ඔයාලටත් ඉන්නවද එහෙම යාළුවෙක්? ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්නවා නම් කවදාවත් නැති කරගන්න එපා. එයාව ඔයාගේ ළඟම තියාගන්න. මොකද අපිට ඒ වගේ බැඳීමක් ඕනේ යාළුවනේ. බැඳීම් තියෙනවා ගොඩාක් විවිධාකාර බැඳීම් තියෙනවා. අර වගේ බැඳීමකුත් සුන්දරයි ඉතින්. ඒ වගේ යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවා පරිස්සම් කරගන්න. එයාව හොඳින් බලාගන්න, එයාට ආදරය කරන්න, එයාට දුකේදී පිහිටවන්න. එයා සතුටු වෙන මොහොතවල අපිත් එයාත් එක්ක එකට ඉඳන් සතුටු වෙන්න ඕනි. එහෙම තමයි මම හිතන්නේ යාළුවනේ. එහෙනම් යාළුවනේ මගේ කරවිල මාළුව දැන් හරි. මම මෙහෙමම තියලා වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට බෝරින් නැති වෙයි කියලා. එහෙනම් මගේ යාළුවනේ බායි පුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න. මට එකතු වෙච්ච යාළුවෝ මගේ YouTube එකේ හින්දා අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා ඒ හැමෝටම මං ගොඩාරියක් ආදරේ. ඒ වගේම මං ඉතින් කියනවා තව කට්ටිය මාත් එක්ක එකතු වෙන්න, මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ ආදරේ මට දෙන්න. මං ඔයාලත් එක්ක හැමදාම මේ විදිහටම ඉන්නවා. ඒ වගේම YouTube කරන හැමෝටම මං කියන්නේ ඇත්තටම යාලා ගොඩාක් සාර්ථක වෙන්න ඕනි. අලුතෙන් YouTube පටන් ගත්ත අය ඒ හැමෝම ගොඩාක් ඉහළට යන්න ඕනි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් යාළුවනේ බුදු සරණයි පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ආදරේ. එහෙනම් ඔයාලගේ අදහස් මට එවන්න මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ හිතුනේ මොනවද කියලා. එහෙනම් බායි ආදරේ.